ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා ස්කයිවර රිවිව්ස් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ One Punch Man season 3 එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ අපි දාපු One Punch Man 5 6 7 එපිසෝඩ් බලන්න නැතුව නම් දැම්ම මේ වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා එන ප්ලේලිස්ට් එකේ ඒ එපිසෝඩ් ටික පිළිවෙලට බලාගෙන එන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. අටවැනි එපිසෝඩ් එක පටන් ගත්තා අපිට මොන්ස්ටර් ඇසෝසියේෂන් එක ඇතුලේ ඇවිදින ගමන් ඉන්න අපේ ෆ්ලෑෂ් බ්ලාස්ටර් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාගේ අතේ චයිල්ඩ් ටෙම්පරර් දුන්න ට්‍රාන්ස්මීටර් එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්මීටර් එක ඇතුලේ මොන්ස්ටර් ඇසෝසියේෂන් එකේ ඇප් එක තියෙනවා. වගේම මේ ට්‍රාන්ස්මීටර් එක පාවිච්චි කරලා හීරෝස්ලාට යාලා අතර සංනිවේදනය කරන්නත් පුළුවන්. ඉතින් ඔය වෙලාවේදී මෙයාගේ ඉස්සරහට එන මොන්ස්ටර්ස්ලා 3 දෙනෙක් මෙයාගේ ඔයා ෆ්ලෑෂ් නේද කියලා අහද්දී ෆ්ලෑෂ් මට අර ළමයාව දෙන්න කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා 3 දෙනා එකට කැමති වෙන්නේ නැති නිසා ෆ්ලෑෂ් එකපාරකින් මේ මොන්ස්ටර්ස්ලා 3 දෙනාව මරලා දානවා. ඉතින් ඒත් එක්කම අද අපේ එපිසෝඩ් එකේ නම නින්ජා ටේල් කියලා දානවත් එක්කම අපිට වෙනත් පාරක ඇවිදගෙන යන ෆ්ලෑෂ්ව පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාගේ පස්සෙන් ආපු මොන්ස්ටර්ස්ලා දෙන්නේ කොහොමද ෆ්ලෑෂ් කියලා කියනවත් එක්කම ශනිකව ක්‍රියාත්මක වුණ ෆ්ලෑෂ් ඒ මොන්ස්ටර්ස්ලා දෙන්නට පහර දෙනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී ඒකෙන් බේරුණ මේ මොන්ස්ටර්ස්ලා දෙන්න ෆ්ලෑෂ්ගේ අවසන් 44 දිනාගේ කණ්ඩායමේ මරණයට ඔයා නේද වග කියන්න ඕනේ කියලා අහද්දී ඔය වෙලාවේදී ඒ කොහොමද කියලා අහපු ෆ්ලෑෂ් ඒ මොන්ස්ටර්ට පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ ප්‍රහාරය වළක්වපු ඒ මොන්ස්ටර් අපේ ෆ්ලෑෂ්ට පහර දුන්නා. ෆ්ලෑෂ් ඒ ප්‍රහාර වළක්වනවා. ඉතින් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නත් කලින් අපේ ෆ්ලෑෂ් වගේම නින්ජලා. ඊට පස්සේ මේ මොන්ස්ටර්ස්ලා දෙන්න මොකක් හරි හේතුවක් නිසා අපේ ෆ්ලෑෂ්ගෙන් පලිගන්න මොන්ස්ටර්ස්ලා වෙලා. ඉතින් ඔය වෙලාවේදී ෆ්ලෑෂ් උඩ පනිනවත් එක්කම එයාව අනිත් මොන්ස්ටර් හදපු මකුළු දැලක පැටලෙනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් පහර දෙන්නත් කලින්ම ශනිකව ක්‍රියාත්මක වුණ ෆ්ලෑෂ් ඒ ප්‍රහාරයෙන් බේරෙනවා. ඉතින් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක්ට සුළගේ බලය තියෙනවා වගේම අනිත් කෙනාට ගින්නේ බලය තියෙනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න පුරසාරම් දොඩද්දී ශනිකව ක්‍රියාත්මක වුණ ෆ්ලෑෂ් ගොඩක් ප්‍රබල ප්‍රහාරයක් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නට එල්ල කරනවා. ඉතින් ඒ ප්‍රහාරයේ ප්‍රබලත්වය නිසාම යාළගේ වටේ තිබ්බ ඔක්කොම බිත්ති ටිකක් කැඩලා යනවා. ඉතින් ඔය වෙලාවේදී එතන හිටපු සුළගේ බලයේ තියෙන මොන්ස්ටර් අපිට සටන් කරන්න මෙතන ඉඩ මදි කියලා එකපාරටම යාලා හිටපු බොලවේ කොටසක් අනිත් පැත්ත හරවනවත් එක්කම යාලා එතන පල්ලෙහා තිබ්බ ගොඩක් විශාල ප්‍රදේශයකට වැටෙනවා. ඉතින් ඔය වෙලාවේදී පල්ලෙහාට වැටෙන ගමනොත් එතන හිටපු සුළගේ බලයේ තියෙන මොන්ස්ටර් අපේ ෆ්ලෑෂ්ට පහර දුන්නත් ඔය වෙලාවේදී ෆ්ලෑෂ් ඒ හැම ප්‍රහාරයක්ම මගහරිනවා. ඒත් එක්කම මේ මොන්ස්ටර්ස්ලා දෙන්නම එකතු වෙලා ස්ට්‍රෝම් බ්ලේඩ් කික් කියලා ප්‍රහාරයක් අපේ ෆ්ලෑෂ්ට එල්ල කරනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ ප්‍රහාරයනොත් බේරුණ අපේ ෆ්ලෑෂ් එයාගේ කඩුව භාවිතා කරලා එතන තිබ්බ බිමට යනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න අපේ ෆ්ලෑෂ්ට අපි ආවේ ගෝල්ඩන් 37 ගෲප් එකෙන් කියලා එයාලව හඳුන්වනවා. ඉතින් මෙතන ඉන්න සුළම් බලය තියෙන මොන්ස්ටර් ටෙම්පර්ස් ට්වින්ට් වගේම අනිත් ගිනි බලය තියෙන මොන්ස්ටර් හෙල්ෆයර් ප්‍රේම්. ඉතින් ඔය වෙලාවේදී මෙයාලා 3 දෙනාම කලින් නින්ජලා නිසා මේ 3 දෙනාම ගොඩක් වේගෙන් සටන් කරනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාලා වතුරේ සටන් කරන ගමන් ඉද්දී ෆ්ලෑෂ් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නගේ ඔයාලගේ ලොක්කා කවුද මේ වැඩෙන් පස්සේ මං එයා ගැන බලා ගන්නම් කියලා අහද්දී ඔය වෙලාවේදී පාලමක් උඩට ගියපු මේ මොන්ස්ටර්ස්ලා දෙන්න අපේ ලොක්කා ගොඩක් බලවත් කෙනෙක්. ඔයාට එයාව පරාද කරන්න හිතන්නවත් බෑ. එයාට භූගත විශාල සංවිධානයකුත් තියෙනවා කියලා කියද්දී ෆ්ලෑෂ් එයාද එයා මගේ පස්සෙන් ඝාතකයෙක් වුණා. මම මේ හැම ඝාතකයෙක්ම එක්කෙනා ගානේ මැරුවා කියලා කියද්දී ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් ඝාතකයෝ ගොඩකගේ නම් කිව්වත් ෆ්ලෑෂ් මම මේ හැමෝම මැරුවා කියලා කියනවා. හැබැයි ඉතින් ෆ්ලෑෂ් එක ඝාතකයෙක් විතරක් මරන්න අමතකුණා කියලා කියනවා. ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් රස්ත සංවිධානය අනදෙන නිලධාරියා ඔයා එයාවත් මැරුවද කියලා අහද්දී ෆ්ලෑෂ් එයාලා හැමෝම මේ වෙද්දිත් මොහොත පතුල ඇති කියලා කියනවා. මම මගේ දේවල් කාටවත් නිවේදනය කරන්න යන්නේ නැති නිසා ඒවා කවුරුත්ම දන්නේ නැහැ. ඒ වුණාට මම මේ හැමෝම මැරුවා. ඉතින් ඔය වෙලාවේදී දැන් ප්‍රශ්න ඇහුවා ඇති දැන් මට ඔයාලගේ ලොක්කා කවුද කියලා කියන්න කියලා ෆ්ලෑෂ් කියද්දී ඒ මොන්ස්ටර්ස්ලා ඔයා ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. මොකද අපි ඔයාව මැරුවට පස්සේ කොහොමත් එයාවත් මරනවා. ඉතින් ඔය වෙලාවේදී මට ගමේ 44
හතරවෙනි පරම්පරාවේ හොඳම සටන්කාරයාගේ හැකියාව බලන්න ඕනේ කියපු ඒ මොන්ස්ටර් අපේ බ්‍රැසිලෑස්ට පහර දෙනවත් එක්කම ඒ මොන්ස්ටර් කියනවා අපි තමයි ගමේ 37 වෙනි පරම්පරාවේ හොඳම නින්ජලා දෙන්න. පළමු ඔයාට අපිත් එක්ක කොච්චර වෙලා සටන් කරන්න පුළුවන් නේද කියලා කියනවා. ඉතින් පේන විදිහට නම් මේ තුන්දෙනාම එකම ගමක ඉපදුන නින්ජලා තුන්දෙනෙක් වගේ. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න අපේ ෆ්ලෑෂ්ගේ මේකද ඔයාගේ උපරිම වේගය කියලා අහද්දී ෆ්ලෑෂ් අයියෝ ඔයාලා තාම ඔයාලගේ මොන්ස්ටර් පවර්ස් එලි කරේ නැත්තේ කියලා අහද්දී ඒ මොන්ස්ටර්ස්ලා එහෙනම් ඔයා එකක් දන්නව නේද කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී මුල ඉඳන්ම මම මේක දැනගෙන හිටියා කියපු අපේ ෆ්ලෑෂ් ඒත් ඔයාලා ළඟදී මොන්ස්ටර්ස්ලා වුණ නිසා ඔයාලා තාම අධික වේගයන්ට පුරුදු වෙලා නැහැ. ඒකයි ඔයාලා මාව මේ වගේ විවෘත ප්‍රදේශයකට අරන් ආවේ. ඒත් ඔයාලා හිතනවාද ඔයාලා රාක්ෂය වුණත් ඔයාලට මාව පරාද කරන්න පුළුවන් කියලා. කියද්දී ඔය වෙලාවේදී මේ දෙන්න එයාලගේ රාක්ෂ බලයන් එළියට ගන්නවත් එක්කම එයාලගේ තර්ජන මට්ටම ඩ්‍රැගන් මට්ටම දක්වා ඉහළ යනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න ෆ්ලෑෂ්ට පහර දුන්නත් ෆ්ලෑෂ්ත් ඒ හැම ප්‍රහාරයක්ම මගහරිනවා. ඉතින් ඔය වෙලාවේදී මෙතන ඉන්න ෆයර් මොන්ස්ටර් අපේ ෆ්ලෑෂ්ට එයාගේ ගාව තියෙන ගොඩක් බලවත් ප්‍රහාරයකින් පහර දුන්නා. ෆ්ලෑෂ්ට ඒ ප්‍රහාරයෙන් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම ෆ්ලෑෂ් කියලා ප්‍රහාරයකින් පහර දීලා අර මොන්ස්ටර්ගේ කඩුව කඩලා දානවා. ඉතින් ඔය වෙලාවේදී ඒකට තරහ ගියපු ෆයර් මොන්ස්ටර් ෆ්ලෑෂ්ට පහර දුන්නත් ඒකෙන් ෆ්ලෑෂ්ට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. ඒත් එක්කම ෆ්ලෑෂ් කියනවා ඔයාලා හිතනවාද ඔයාලා මට වඩා ශක්තිමත් කියලා. එහෙම හිතනවා නම් ඒක වැරදි. ඒ මොකද ඔයාලා ඔය පාවිච්චි කරන හැම ටෙක්නික්යක්ම අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රගුණ කරලා තියෙන නිසා. ඉතින් ඔය වෙලාවේදී ඔයා හරි කියලා කියපු මේ මොන්ස්ටර්ස්ලා දෙන්න අපි දැන් ඉඳන් ඔයත් එක්ක මොන්ස්ටර්ස්ලා විදියට සටන් කරනවා කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාලා තුන්දෙනා නැවතවතාව සටන් කරන්න පටන් ගන්නවත් එක්කම ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා තුන්දෙනා අපේ ෆ්ලෑෂ්ට මෙතන තිබ්බ පාලමත් කඩාගෙන යන්නම පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න ෆ්ලෑෂ්ගේ වේගෙන්ම එයාත් එක්ක සටන් කරනවා වගේම හැබැයි ඉතින් මේ වෙද්දිත් අපේ ෆ්ලෑෂ්ට මේ සටනේ අඩු ආසියක් තමයි තියෙන්නේ. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ස්ලා දෙන්න එකතු වෙලා ෆ්ලෑෂ්ට හොදටම පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාලගේ එක ප්‍රහාරයන් නිසා ෆ්ලෑෂ්ගේ කටෙන් ලේනවා වගේම ඒක නිසා තරහ ගියපු ෆ්ලෑෂ් එයාගේ සැබෑම ශක්තිය එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් ඔය වෙලාවේදී ෆ්ලෑෂ් කික් කියලා ප්‍රහාරයකින් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නට හොදනම පහර දුන්න අපේ ෆ්ලෑෂ් කියලා ප්‍රහාරයකින් මේ මොන්ස්ටර්ස්ලා දෙන්නව කපලා දානවා. ඉතින් ඔය වෙලාවේදී ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පැනලා යන්න බැරි වෙන්න ඔයාලා දෙන්නවම මරන්න ඕන නිසා මම මෙච්චර වෙලා නියම වෙලා වෙනකම් බලන් හිටියා කියපු අපේ ෆ්ලෑෂ් ඔයාලා දෙන්න මන්තරම් වේගවත් නැති වුණා. ඔයාලා S ක්ලාස් එකේ ඉන්න අනිත් හැම හීරෝ කෙනෙක්ටම වඩා වේගවත් කියලා කියනවත් එක්කම ඔය වෙලාවේදී මෙතනදී පාලම කැඩිලා මේ මොන්ස්ටර්ස්ලා දෙන්නව එතනින් පල්ලෙහාට ඇදලා එයාලා දෙන්නව මැරෙනවා. ඉතින් ඔය වෙලාවේදී අපිට ඊළඟ සීන් එකෙන් ඇවිදගෙන යන ෆ්ලෑෂ් පෙන්නනවා. ඉතින් මෙයා මේ විදිහට යද්දී මෙයාට තුන්මං හන්දියක් හම්බෙනවත් එක්කම මෙයා තමන් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න ඕන නිසා අර චයිල්ඩ් ටෙම්පරර් දුන්න ට්‍රාන්ස්මිටර් එකේ මැප් එක බලන්න හදද්දී ඔය වෙලාවේ තමයි මෙයා දැනගන්නේ සටන අතරතුරදී මෙයාගේ අතින් අර ට්‍රාන්ස්මිටර් එක නැති වෙලා කියලා. ඉතින් අපිට ඊළඟ සීන් එකෙන් හීරෝස්ලා ඉන්න තැන් චෙක් කරන චයිල්ඩ් ටෙම්පරර් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී මෙතනින් එකක් ගොඩක් වේගෙන් මූව් වෙලා ඒත් ඒක දැන් හෙල්ලෙන්නවත් නෑනේ කියලා බලපු අපේ චයිල්ඩ් ටෙම්පරර් එයා අනිවාර්යෙන් ෆ්ලෑෂ් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔය වෙලාවේදී චයිල්ඩ් ටෙම්පරර්ගේ පිටිපස්සෙන් ආපු මොන්ස්ටර් කෙනෙක් චයිල්ඩ් ටෙම්පරර්ට පහර දෙන්න හදද්දී චයිල්ඩ් ටෙම්පරර් ගාව තිබ්බ මිනි ඔක්ටෝ ටෑන්ක් කියලා පොඩි රොබෝ කෙනෙක් ඒ මොන්ස්ටර්ව මරනවා. ඉතින් ඔය වෙලාවේදී එක කාමරයකට ඇතුල් වෙන අපේ චයිල්ඩ් ටෙම්පරර් ලිටල් නයිට් අයත් වෙන රොබෝ කෙනෙක් හොයාගන්නවා. ඉතින් ඔය වෙලාවේදී මෙයා හොයාගන්නවා මේ රොබෝව කවුරු හරි කෙනෙක් නැවතවතාව හදන්න උත්සාහ කරලා දිනවා කියලා. ඒත් එක්කම මේ රොබෝව චෙක් කරලා බලන චයිල්ඩ් ටෙම්පරර්ට අර නරින්ගේගේ පුතා වෙන වගම්ම කියන ළමයාව ඉර කරගෙන තියෙන ස්ථානයට යන මැප් එකත් හම්බෙනවා. ඉතින් ඔය වෙලාවේදී එළියට ආපු චයිල්ඩ් ටෙම්පරර් ලොලිපොප් එකක් කන්න පටන් ගන්නවත් එක්කම මෙතනට ආපු මොන්ස්ටර් කෙනෙක් ඒ මොන්ස්ටර් කඩපු චයිල්ඩ් ටෙම්පරර්ගේ රොබෝ කෙනෙක්ව පෙන්නලා
ඔය අද මේක හැදුවේ කියලා අහලා ඔයාලගේ පොල්ලමයි යයි මෙතැන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් මම ඔයාට කිසිව දයාවක් පෙන්වන්නේ නැතුව ඔයාව මරලා දානවා කියලා කියලා ලොකු බම්බෝරියක් ගහනවා වගේම ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් එයාව ඩීමන් තර්ජන මට්ටමේ ඉන්න ෆීනික්ස් මෑන් කියලා හඳුන්වනවා. ඉතින් ඔය වෙලාවේදී ෆීනික්ස් මෑන් අපේ චයිල්ඩ් එම්පරර්ට පහර දෙන්න හදද්දිම චයිල්ඩ් එම්පරර් ෂීල්ඩ් එක පාවිච්චි කරලා ඒ ප්‍රහාරයෙන් බේරෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ ෂීල්ඩ් එක අයින් කරපු චයිල්ඩ් එම්පරර් පේන විදිහට නම් ඔයාට මාත් එක්ක සටන් කරන්න තරම් බලයක් නෑ වගේ. ඒක නිසා මම ඔයාව මරන්න නැතුව ඉන්න පොරොන්දු වෙන්නම්. ඒත් ඔයා මට මාර්ගය පෙන්වන්න ඕනේ කියලා කිව්වා. ඔය වෙලාවේදී අදහස වෙනස් කරගත්ත චයිල්ඩ් එම්පරර් එයාගේ බෑග් එකෙන් එළියට ආපු අඩු වගේක් පාවිච්චි කරලා මේ රාක්ෂයව මරලා දානවා. ඉතින් අපිට ඊළඟ සීන් එකෙන් වගම්මව හිර කරන් ඉන්න හිර කූඩුව පෙන්නනවා. ඔය වෙලාවේදී මෙතනට පැන පැන ආපු ගෙම්බේ වගම්මගේ මූණට පැනලා එයාව ගොඩක් අදින් අල්ලගද්දී වගම්මා කෑ ගැහුවා. ඔය වෙලාවේදී එතන හිටපු එක මොන්ස්ටර් කෙනෙක්වත් ඒ කෑ ගැහිල්ල ගණන් ගන්නේ නෑ. ඉතින් ඔය වෙලාවේදී මෙතන විෂදුමක් පැතිරෙනවත් එක්කම හුස්ම ගන්න බැරි වෙච්ච මේ මොන්ස්ටර්ස්ලා තුන්දෙනා එතනම වැටෙනවා. ඉතින් ඔය වෙලාවේදී වගම්මව හිර කරගෙන හිටපු හිර කූඩුවේ යකඩ කූඩු කපාගෙන ඇතුළට ආපු චයිල්ඩ් එම්පරර් වගම්මට එන්න අපි යන් කියලා කියද්දී ඔය වෙලාවේදී උඩින් ආපු ටයිගර් මට්ටමේ ජෙලි රාක්ෂයෙක් චයිල්ඩ් එම්පරර්ට පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී ෂීල්ඩ් එක පාවිච්චි කරලා එකෙන් බේරුණ චයිල්ඩ් එම්පරර් එයාගේ අර අඩු ටික පාවිච්චි කරලා ඒ රාක්ෂයාගේ ඇඟ ඇතුළට ඔහිල්ලයක් යවලා ඒ රාක්ෂයාට ගිනි කූරක් දාලා ඒ රාක්ෂයව පුච්චලා මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී මේ වගම්මවත් එක්කගෙන එළියට ආපු චයිල්ඩ් එම්පරර් වගම්මට අර මාස්ක් එක ගලවන්න කියනවා. ඉතින් ඔය වෙලාවේදී මෙතන මොකක් හරි දෙයක් ඉන්නවා කියලා කියපු චයිල්ඩ් එම්පරර් ඒ හරියට එයාගේ පොඩි රොබෝ කෙනෙක් ඔය යවනවත් එක්කම ඒ රොබෝව විනාශ වෙනවා වගේම ඔය වෙලාවේදී එතනින් එළියට ගොඩක් විශාල රොබෝ කෙනෙක් එනවා. ඉතින් ඔය වෙලාවේදී චයිල්ඩ් එම්පරර් නලාබක් වගේ උපකරණ වගේක් යවලා ශබ්ද තරංග ඇති කරලා ඒ රොබෝ මරලා දාන්න හැදුවා. ඒ රොබෝ ලේසියෙන්ම ඒ උපකරණ ටික විනාශ කරනවා. ඉතින් ඔය වෙලාවේදී මේ විශාල රොබෝ චයිල්ඩ් එම්පරර්ගේ දිහාවට එනවත් එක්කම මගේ ගාව කිසිම ආයුධයක් නෑ. මට දැන් කරන්න තියෙන එකම දේ තමයි මේක කියලා කියපු චයිල්ඩ් එම්පරර් එයාගේ බෑග් එකෙන් බෝල වගේ බිමට දානවා. ඉතින් බිමට වැටුණ මේ බෝල ටික බල්ලෝ වගේ රොබෝලා වෙනවා වගේම ඊළඟට මේ රොබෝලා තුන්දෙනාම එකතු වෙලා ඔලු තුනක් තියෙන බල්ලෙක් වගේ රොබෝ කෙනෙක් එනවා. ඉතින් ඔය වෙලාවේදී මේ විශාල රොබෝලා දෙන්න අතර සටනක් පටන් ගන්න හදනවත් එක්කම චයිල්ඩ් එම්පරර් ඒ රොබෝට උණ්ඩ වගේකින් පහර දීලා එළෙන જાතියකින් ඒ රොබෝගේ අත් දෙකයි කකුල් දෙකයි අලවනවා. ඒත් එක්කම මේ මිනිස් රොබෝගේ බලු රොබෝගේ අතර සටන පටන් ගන්නවත් එක්කම වගම්මාවත් ඇදගෙන චයිල්ඩ් එම්පරර් මෙතනින් දුවනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයා මෙහෙම ඉස්සරහට යනවත් එක්කම අද අපේ කතාවේ 8 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා.